පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබෙන පුවත. ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනී දේශානි නිහාරා සම්බන්ධයෙන්ුයි මේ පුවත. කලා ක්ෂේත්‍රය තුළ මොවුන් දෙපළ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම වගේ ගොසිප් නැවුණා. ඉතින් මේ සියලු ගොසිප් වලට නැවත වතාවක් මතකය ආවර්ජනය කරමින් ඉසුරු දේශානි යුවල පසුගියදා විවාහ ගිවිස ගැනීම නැවත සමාජ මාධ්‍ය තුළ ඔවුන් පිළිබඳව කතා කරන ලොකුම පුවත බවට පත් වුණා. විවිධ හැලහැප්පීම්, වෙන්වීම්, නැවත එක්වීම් හමුවේ මේ විදිය ඔවුන් දෙපළ නීත්‍යානුකූලව සැමියා සහ බිරිඳ බවට පත්වමින් එකිනෙකා සමග ඉතාම ආදරයෙන් කාලය ගත කරන බවට සනාථ වන ආකාරයේ ඡායාරූපයන් පෝස්ටුවන් සමාජ මාධ්‍යයට එක් කරනවා දකින්න පුළුවන්. ඉතින් රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විසින් තමන්ගේ බිරිඳ වන දේශානි නිහාරට එක්තරා පුද්ගලයෙකු විසින් එල්ල කරපු අසභ්‍ය වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් තරමක් ආවේගශීලීව සමාජ මාධ්‍යයට සටහනක් දමා තිබුණා. ඒ රංගන ශිල්පිනී දේශානි නිහාරට පරුෂ වචනයකින් ආමන්ත්‍රණය කරමින් ඒ පුද්ගලයා විසින් සිදු කර තිබුණු අපහාසය නිසාවෙන් මම ඊයේ අප්ලෝඩ් කරපු අපි දෙන්නගේ ෆොටෝ එකට එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. කාන්තාවකට මෙවන් වචනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න මහත්මයා. නැත්තම් ඔයාගේ අම්මා පව්. ගමේ කැලෑපත්තර ගහපු ඔයාලා වගේ උන්ට සෝෂල් මීඩියා හම්බුනහම මෙහෙම වෙනවා. ප්ලීස් මේ මහත්යාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාගේ දිගපළල හොයා ගන්න පුළුවන්. මම ඔයාගේ අම්මව ආදරෙන් මතක් කළා කියන්න. ඉතින් මේ විදිහට තමන්ගේ බිරිඳ වන දේශානි නිහාරට අපහාසාත්මක ලෙස කමෙන්ටුවන් එක් කරපු මෙම පුද්ගලයාට එරෙහිව රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විසින් සමාජ මාධ්‍යයට ආවේගශීලීව සටහනක් එක්කොට තිබුණා. ඉතින් මේට දේශානි නිහාරා විසිනුත් එක් කරපු කමෙන්ටුව බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වී තිබෙනවා. ඉතින් ඔවුන්ට ආදරය කරන රසිකයන් බොහෝ දෙනෙක් ඔවුන්ට සහයෝගය දක්වමින් අදහස් එක් කරනවත් ඒ සමගින්ම දකින්නට පුළුවන්. පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.